මෙන්න මෙහෙම එකක් පෑනක් අරගෙන අපි ඒක try කරමු. හරියලුනේ ඒවල මම පෑනක් ගත්තා. හරි. සත්ව විවිධත්වය අපෘෂ්ඨ වාශීන් හා පෘෂ්ඨ වාශීන්. යාළුවනේ මේ අපෘෂ්ඨ වාශීන් කියන්නේ මොනවා? කවුරුන්ද? අපෘෂ්ඨ වාශීන් කියන්නේ අපෘෂ්ඨ වාශීන් කියන්නේ පුෂ්ඨයක් නැති අය. පෘෂ්ඨ වාශීන් කියන්නේ පුෂ්ඨය කියන්නේ කොඳුරට පෙළක් ඇති සතු. Oh shit, sorry. බලමු එහෙනම් කොහොමද මේ අපෘෂ්ඨ වාශීන් පෘෂ්ඨ වාශීන් කියන කණ්ඩායමක බෙදන්නේ කියලා ලස්සනට. සත්ව ලෝකයේ සතුන් මිලියන ගණනකින් සමන්විත වේ. ඔවුන් අතර අතිශය පුළුල් තව විවිධත්වයක් ඇත. විවිධ නිර්ණායක පදනම් කර ගනිමින් ඔබ සහ ඔබේ මිතුරන් සතු කාණ්ඩවලට වෙන් කර ඇත. හරි. අපිට ඉස්සෙල්ලා මෙන්න මේ ක්‍රියාවක් පැවරුමක් දීලා තියෙනවා 6.1 කියලා. පාසල්වත් නිරීක්ෂණය කර එහි දක්නට ලැබෙන සතුන් 10 දෙනෙකු හඳුනාගෙන නම් කරන්න. අපිට පාසල්වත් දැක ගන්න පුළුවන් සතුන් 10 දෙනෙක් නම් කරන්න. එම සතුන්ගේ විවිධ ලක්ෂණ පදනම් කරගෙන කාණ්ඩවලට නම් වෙන් කරන්න. ඔබ සතුන් කණ්ඩායම් වලට වෙන් කළ ආකාරය ඔබේ කණ්ඩායම් මේ මිතුරන් විසින් වෙන් කළ ආකාරය සමග සංසන්දනය කරන්න. විවිධ නිර්ණායක පදනම් කර ගැනීමෙන් ඔබ ඔබේ මිතුරන් සතුන් කාණ්ඩවලට වෙන් කරන්නට ඇත. සංචරණ ක්‍රමය, දේහ හැඩය, ශරීර වර්ණය, ශරීර ප්‍රමාණය හා පෝෂණ ලබා ගැනීමේ ක්‍රමය එවැනි නිර්ණායක පදනම් කර නිර්ණායක කිහිපයකි. මේ අනුව සත්වයින් අතර පුළුල් විවිධත්වයක් ඇති බව ඔබට අවබෝධ වන්නට ඇත. මිනිසාද සත්ව ලෝකයේ එක් සමාජිකයෙකි. හරි. අපිට දැන් මෙතනින් අනෝඩේ ස්ක්‍රීන් එකේ දාන්නම් පොඩි බඩුවක්. මම ඔයාලගේ ස්ක්‍රීන් එකේ දාන්නම් අන්තිමට මේ වීඩියෝ එකේ අන්තිමට මයි ස්ක්‍රීන් එකේ දාන්නම්. මංගව තියෙන දින තිබිලා ඇහිදගත් සත්වයින්ගේ ඇටසක්කිලි කිහිපයක්. ඒකේ කොඳුරට පෙරක් සත්වයෙකුත් ඉන්නවා. ඒ වගේ එක සත්වයෙක්ගේ ඇටසක්කිලි ටිකක් සකස් කළේ ෆොකෝල එක අලවල තියෙනවා. ඒ ටික මම ඔයාලට දාන්නම් අවසානට ස්ක්‍රීන් එකේ. හරි අපි යමු ඊළඟට. මේ මෙතන මිනිසා, කෙස් බෑවා, ගොළු බෙල්ලා, ගැඩවිලා, කපුටා, කකුළුවා, අලියා, මැඩියා, හැකරල්ලා, පැසඟිල්ලා, මාළුවා, අවුලා, වවුලා, පිඹුරා, තාරාවා, සමනලයා. මං ගාවින් මෙන්න මේ જાතියට අය සත්වෙක්. හැබැයි පිඹුරෙක් නන් නෙමෙයි. හැබැයි සර්පෙක්. සත්ව ලෝකයේ සත්ව විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. මෙම සත්ව විශේෂ නම් කිරීම, හඳුනා ගැනීම පහසු වීම පිණිස මෙන්ම ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා සතුන් කාණ්ඩවලට වෙන් කර තිබේ. විවිධ නිර්ණායක පදනම් කර ගනිමින් ඔබ සතුන් කණ්ඩායම් ගත කර ගනිමින් ඔබ සතුන් කණ්ඩායම් ගත කළ ආකාරය සිහිපත් කරන්න. පියාඹා යෑම යන සංචරණ ක්‍රමය පදනම් කරගෙන සතුන් කාණ්ඩවලට කාණ්ඩ කිරීමේදී වවුලා, සමනලයා, කපුටා වැනි සතුන් එකම කාණ්ඩයකට වැටේ.
එම සතුන්ගේ අනෙකුත් ලක්ෂණ සැලකූ විට විට විශාල විවිධත්වයක් පෙන්වයි. එබැවින් විද්‍යාත්මකව සතුන් කාණ්ඩ කිරීමේ ක්‍රමය අවශ්‍යතාවයක් මතුවේ. එතකොට මේ මෙතන අපිට පේනවා මිනිසෙකුගේ රූපයක් තියෙනවා අපිට. ඒක highlight කරගන්න. මෙන්න මෙතන ලියලා තියෙනවා වලට පේනවා ඇති කොඳු ඇට පෙළ කියලා. ඉතින් මේ කොඳු ඇට පෙළ කියන්නේ අපේ ශරීරය ඍජුව තබා ගැනීමට අත්‍යවශ්‍ය වෙන දෙයක්. එතකොට අංගවර ඉන්නවයි කිව්වේ මෙයාගේ ජාතියට ඒ කියන්නේ සර්පයෙක්. අන්න ඒ වර්ගයේ සත්වයන්ටත් තියෙනවා කොඳු ඇටක්. පාසලේ විද්‍යාගාරයේ තිබෙන මිනිස් සැකිල්ලක රූපසටහනක් හොඳින් නිරීක්ෂණය කරන්න. 6.2 රූපයේ පෙන්වා ඇති පරිදි හිස් කබලේ පිටුපස්ස සිට සිරස්ව පහළට ඇදෙන අස්ථි පෙළක් ඇති බව ඔබට නිරීක්ෂණය කරගත හැකි වනු ඇත. ඔබ ශරීරයේ පිට දෙපස පෘෂ්ඨ ප්‍රදේශ ස්පර්ශ කිරීමේදී එම අස්ථි පෙළ හඳුනා ගන්න. එම අස්ථි පෙළ කොඳු ඇට පෙළ හෙවත් ෂේරුවල ලෙස හැඳින්වේ. මිනිසා ඇතුළු බොහෝ සතුන්ට මෙවැනි කොඳු ඇට පෙළක් පවතී. රූපසටහන නිරීක්ෂණය කර සතුන්ගේ කොඳු ඇට පෙළෙහි ස්වභාවය හඳුනා ගන්න. මෙතන තියෙනවා කොඳු ඇට පෙළ. මේ කවුද? පැස්බරාගේ සැකිල්ලක්. මෙතන ගෙම්බාගේ සැකිල්ලක් තියෙනවා. මෙතන මාළුවෙක්ගේ සැකිල්ලක් තියෙනවා. අපිට මාළුවන්ගේ සැකිල්ල නම් ගොඩක් දුරට හොයාගන්න ලේසියි. ඒකට මාළුවට කොඳු ඇට පෙළක් තියෙනවා. අලියට කොඳු ඇට පෙළක් තියෙනවා කියලා කවුරුත් දන්නවා. කිඹුලටත් පෙළක් තියෙනවා. අපවට පරිසරයේ දක්නට ලැබෙන ඇතැම් සතුන්ට කොඳු ඇට පෙළක් නැත. කොඳු ඇට පෙළක් දක්නට නොමැත. සත්ව විශේෂ කිහිපයක් පහත දැක්වේ. කුඩාලට කොඳු ඇට පෙළක් නැත. සමනලට කොඳු ඇට පෙළක් නැත. උරුමිනියටත් කොඳු ඇට පෙළක් නොමැත. තව ඉස්සට එතකොට ගොළු බෙල්ලට මකුළුවට. හරි. මම වීඩියෝ දෙකකින් තමයි ගේන්න නම් හිතා ඉන්නේ දැනුත්. අපි විනාඩි 8ක් කරලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. කොතනද අපි නැවැත්තුනේ? එන්න මෙතන. 77 පිටුවට විතර අපි සාකච්ඡා කරේ. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්.